ඔන්න අද අපිට සැනසුම් සුසුම් හෙලන්න පුළුවන් වීසා ගණනාවක් ලැබිලා තියෙනවා. මගේ අද වනතුරු කිසිදු වර්ක් වීසා එකක් රිජෙක්ට් වෙලා නැහැ. මගේ කිසිම වර්ක් වීසා එකකට ගියාට පසුව හරි කිසිම කම්ප්ලේන් එකක් නැහැ. ඔබ යනවා නම් ලෝකේ වෙනින් රටවලට යන්න එපා. ඔබ ඕස්ට්‍රේලියාවට යන්න මූලික වශයෙන් වැඩ කරන්න. අද 2025 නොවැම්බර් මාසෙට ආවා. ඇත්තටම අපි මේ අවුරුද්ද ගැන සතුටු වෙන්න පුළුවන්ද? ඇත්තටම මම සතුටු වෙන්න මට සතුටු වෙන්න අමාරුයි. මොකද ගිය 2024 දෙසැම්බර් 7 වෙනිදා වෙනස් වෙච්ච නීතිත් එක්ක අපි ගොඩාක් පැටලීම් ගොඩකටපත් වුණා. ඒ වගේම අපි 2025 විතර වෙනකොට ඇප්ලයි කරපු බොහෝ වීසා ගොඩක් වෙලාට අතරමඟ හිර වුණා. ඒකත් එක්කම අපි උද්ඝෝෂණ ගණනාවකට ලක් වුණා. මොකද ඕස්ට්‍රේලියානු ජාතිකයෝ කිව්වා ඒ රටින්ම මිනිස්සු සොයාගන්න මේක පිටින් ගෙන්නන්න එපා කියලා. ඒ වුණාට අපි ගොඩාක් ප්‍රශ්න ගොඩක හිටියත් ඔන්න අද අපිට සැනසුම් සුසුම් හෙලන්න පුළුවන් වීසා කී ගණනාවක් ලැබිලා තියෙනවා. මේ ඇත්තටම මේ වීසා කෙනෙක්ට රැකියා වීසා වුණාට මේක මා විසින් ගොඩාක් මහන්සි වෙලා මගේ ගොඩාක් කාලය ශ්‍රම වැය කරලා මේ අවුරුද්දට ගත්ත වීසා කීපයක්. මේ දවස් ටිකේ ඔක්කොම මේ ආපු වලින් මේ සැප්තැම්බර් මාසේ 4 වෙනිදා අපිට හම්බෙලා තියෙනවා මේ ආපහු අපිට ගිය මාසෙත් හම්බෙලා තියෙනවා මේ ටිකත් හම්බෙලා තියෙනවා මේ වීසා ගොඩාක් බ්ලොක් කරලා තිබිලා තමයි හම්බුනේ. අපිත් එක්ක වැඩ කරන්න ගොඩක් දෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අය අතරින් 50ක් වගේ තමයි අත්තට මේ අවුරුද්දේ අපිට කරගන්න පුළුවන්. ගිය අවුරුද්ද වල නම් අපිට 80කට වැඩි අපි සාර්ථක වුණා. හැබැයි බැරි වෙලා නැහැ. එකක් වෙලා තියෙන්නේ හැමදේම කල් ගිහිලා තියෙනවා. ඒ වගේම ගොඩාක් දෙනෙක් මට නම් වශයෙන් කිව්වොත් එහෙම මගෙන් ෆයිල්ස් විත්ඩ්‍රෝ කරගන්නකට ඒගොල්ලන්ට ඔෆර්ස් ඇවිල්ලා තියෙනවා. කපටි පුද්ගලෙත් අපිත් එක්ක ඉන්නවා ගොඩාක් දෙනෙක්. මගෙන් ඇප්ලයි කරලා වීසා හැම්මලා මටත් හොරා රටින් පැනලා ගිය පිරිසක් ඉන්නවා. හැබැයි ඒගොල්ලන් දන්නේ නැහැ මම ලීගල් ඇක්ෂන් එකක් ගත්තොත් ඔවුන්ටත් ලොකු ප්‍රශ්න ගොඩකට පත්තු වෙනවා කියලා. අපි ඒ ගැන කතා නොකරමු. ඉතින් ගිවිසුම් සහගතව ඉන්න බොහෝ දෙනෙක්ට මට කියන්න තියෙන්නේ ඔන්න මෙන්න අපේ දැනට ඕකේ වෙලා මේක සතියක් ඇතුළත ආපු වීසා කීපයක් අපිට සාර්ථකයි. ඔව් කනගාටු වෙන්න එපා. 2025 සැප්තැම්බර් අන්තිම වෙනකොට රූල්ස් චේන්ජ් එකක් ආවා. ඒ කියන්නේ ස්කිල් ඔකියුපේෂන් ලිස්ට් එක 2026ට ආවා. මේකෙදී IT ශාස්ත්‍රය නම් අයට කනගාටු වෙන්න උනා. IT ශාස්ත්‍රය නම් බොහෝ දුරට අඩු වුණා. ඒ වුණාට චෙෆ්ලාගේ කියන එක නැතත් කුක් බේක කියන එක මුළු රටටම ඕකේ. චෙෆ්ලව රීජනල් ඒරියා වල විතරයි දාන්න පුළුවන්කම තියෙන. ඒක මම හිතන්නේ ලොකු බාධාවක් චෙෆ්ලගේ පැත්තෙන් ඉදිරි කාලේදී ඇති වෙයි. මොකද හේතුව රීජනල් ලොකුවට හෝටල් ප්‍රමාණයක් නැති නිසා. ඉතින් කොහොම වුණත් අනිකුත් ජොබ් ඔෆර්ස් අපි ඇප්ලයි කරන AC මෝටර් මෙකැනික් වගේ සෑම ජොබ් එකක්ම 2026ට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. දැන් ඇත්තටම ඕස්ට්‍රේලියාව තුළ උද්ඝෝෂණ ගියත් අපි සපයන සේවකයන් කාට ඒ රට ඇතුලේ නැහැ. ඇත්තටම ශ්‍රී ලාංකිකයන් කියන්නේ ඒ රටට යන්නේ රටේ දියුණුවට යම් කර්තව්‍යයක් කරන්න. ඒකින්ද අපෙන් මේ තාක් මගේ මේ අවුරුදු 15ට ගිහිලා තියෙන කිසිම සේවකයෙක්ට නීතිමය ප්‍රශ්නයක් වූ නීතිමය ගැටලුවක් ඇති වෙලා නැහැ. ඔවුන් අවංකවම ඇත්තටම ඔවුන් සේවා කරනවා. මම පසුබිම විපරමක් කරලා බැලුවා. ඔවුන් ඉතා හොඳම සේවකයෝ බවට ඒ රටට සේවාවක් කරන අය. විශේෂයෙන්ම මම උනත් කවදා හරි දවසක මටත් ඕස්ට්‍රේලියාවට යන්න පුළුවන් ඉඳ මාත් බොරුවක් කරන්න කැමති නෑ ඕස්ට්‍රේලියාවට. ඇත්තටම ඔබ දන්නවද ඕස්ට්‍රේලියානු ජාතිකයෝ කියන්නේ ඇත්තටම ඔවුන් විශාල මුදලක් වේදම් කරලා ඔබව ස්පොන්සර් කරන්නේ. නොමිනේෂන් එකට ඩොලර් 700ක් පමණ ඩොලර් 1803කුත් ගෙවාගෙන ඩොලර් 7635ක් විතර ගෙවාගෙන ඔවුන් ලක්ෂ 15ක විතර මුදලක් ඔවුන් වේදම් කරගෙන ඔබ ඒ රටට ගෙන්නන්නේ ඔවුන්ගේ තියෙන අහිංසක බලාපොරොත්තු මත. මොකද ඔවුන්ගේ අහිංසක බලාපොරොත්තුවක් කියලා කියන්නේ ඔවුන්ගේ ප්‍රොඩක්ෂන් එක වැඩි කරන්න, ඔවුන්ගේ ආදායම වැඩි කරගන්න, ඔවුන්ට නිෂ්පාදනයේ ක්වොලිටි එක වැඩි කරන්න. හැබැයි ඔබ ෆේක් ඩොකියුමන්ට්ස් දාලා ඔබට හැකියාවක් නැති පුද්ගලෙක් ගියොත් ඒක ඒ කම්පැනියට කරන අසාධාරණයක්. ඒ නිසා මම කිසිවිටවත් ක්වොලිෆිකේෂන් එකක් තිබුච්ච පල්ලියට යම් ප්‍රොඩක්ෂන් එකකට නියම දායකත්වයක් දාන්න දෙන්න බැරි. ඒ කියන්නේ කම්පැනියට සාධාරණයක් කරන්න බැරි දෙයක් මම කරන්නේ. මං හරි හම්බ කරන දෙයක් තියෙනවා නම් සෑම දෙයකටම ඇත්තටම ඒක සාධාරණව හම්බ කරන්නේ. ඒක නිසා ඔබ මතක තියාගන්න අපි යම්
ෆේක් ඩොකියුමන්ට්ස් හැකියාවක් නැති ක්වොලිෆිකේෂන් නැති කිසිවෙකුකටත් අපි කොන්ට්‍රැක්ට් බාර ගන්නේ නැහැ. දැන් මේ වෙනකොට ජාත්‍යන්තරයේ විශේෂම ලාංකිකයන් ගැන විශාල උනන්දුවක් දක්වනවා. ලෝකෙම වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් හවෙන රට බවට ලංකාව පත් වෙලා තියෙනවා. මේ මත්ද්‍රව්‍ය කිලෝ 10 ගණක් වෙන නිසා එතකොට ඕස්ට්‍රේලියානු ජාතිකයෝ උනත් හිතන්න පුළුවන් ලංකාවේ සීලුම දෙනා මත්ද්‍රව්‍ය හෝ අන්ඩර්වර්ල්ඩ් එකට සම්බන්ධ වෙනවා. ලංකාවේ එක්ක මිනිමැරුම් තියෙනවා එක්ක මේවා තියෙනවා. එක ජනමාධ්‍යයෙන් මේවා එළියට දාන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. කොහොම වුණත් දැන් මේ වෙනකොට ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් ලංකාවෙන් ගන්නවා නම් ඔහුගේ රෙෆරන්ස් විශේෂයෙන්ම බලනවා. ඔහු ගැන වගකීමක් ගැනීමට කවුරු හරි කෙනෙක් ලංකාවේ සිටිය යුතුයි. අපේ ආයතනය කරන්නේ අතවශ්‍යම අපි දෙන පුද්ගලයා ගැන සියලු වගකීම් අපේ ආයතනයේ බාර අරගෙන තමයි අපි ඔවුන්ගේ කරන්නේ. එතකොට අපි පුද්ගලිකව සොයා බලනවා ඒ පුද්ගලයා ජෙනුයින් පුද්ගලෙක්ද කියලා. මට හොඳම උදාහරණයක් තියෙන මේ ළඟ මෑතකදී මම ෆයිල් එකක් අරගෙන මට ඔක්කොම ඕකේ වුණා. මම ඒ පුද්ගලයා බලද්දී ඒ පුද්ගලයාගේ යම් කිසි පසුබිම ඉච්චර සාර්ථක නැහැ. මම ඒ ෆයිල් එක නැවතුවා. මොකද මම කරන යම් කිසි දවසක මට එක ප්‍රශ්නයක් වෙයි කියලා. ඔබ කොහොම කරත් ඔබ මගේ ආයතනයේ through ගියොත් අවුරුදු ගණනාවක් යනකම් මම ඔහුගේ ගැන ඔහුගේ තොරතුරු ගැන වගකීමෙන් බැඳලා ඉන්නවා. ऑस्ट्रेलियन රජයටත් ඕනම පුද්ගලයෙක්ට ඒ තොරතුරු මම ඔවුන් අවංකන ජෙනුයින් පුද්ගලෙක් නම් අපිට පුළුවන්කම තියෙනවා ඔහුට රැකියාවක් හොයලා දෙන්න. ඒ වගේම මේ වෙනකොට ලංකාවේ ආර්ථික ස්ථාවර වෙලා කියනවා කියලා අපිට ඉතා පැහැදිලිව පේන්න තියෙනවා. දැන් පවතින රජය ඉතා හොඳින් ක්‍රියාත්මක කරගෙන හැබැයි අපි ආර්ථික අර්බුදයේ තාම 2028 වෙනකොට ආපහු මොනවා වේද කියන බැරි තත්ත්වයක තමයි අපි ඉන්නේ. ඒකෙන් ඔබ විදේශ ගත වෙන්න කියලා මම ඔබට කියන්නේ ලෝකේ තියෙන සුන්දරමට ලංකාව මම ජීවත් වෙන්න ලංකාවේ එකකින්ද ඔබට යන්න කියලා මම කියන්නේ. හැබැයි ඔබ යනවා නම් ලෝකේ වෙනින් රටවලට යන්න එපා. ඔබ ඕස්ට්‍රේලියාවට යන්න මූලික වශයෙන් වැඩ කරන්න. ඕස්ට්‍රේලියාව විතරයි ඇත්තටම මානව හිමිකම් හා අවස්ථාව සියලු බෙනිෆිට් ගන්න වැඩිපුරම බෙනිෆිට් එකක් ගන්න පුළුවන් එකකින්ද මම රටවල් ගණනාවක් මුලින් කරා. හැබැයි ඕස්ට්‍රේලියාවේ තරම් බෙනිෆිට් එකක් අපේ ලාංකිකයන්ට අරන් දෙන්න පුළුවන් වෙන රටක් නෑ. ඒකින්ද ඔබ යන්න ඕස්ට්‍රේලියාවට යන්න ඔබට සුදුසුකම් තියෙනවා නම් අපේ පහළ තියෙන දුරකථන අංකවලට කතා කරලා ඔබගේ CV එක යොමු කරන්න. හැබැයි අපි බෑ කිව්වොත් ඔබ වෙන තැනකින්වත් උත්සාහ කරන්න එපා. ඇත්තටම බැරි නම් බෑ කියන එක තමයි වෙන වංචනිකයට අහු නොවි ඔබ ඔබගේ වැඩ කටයුත්ත හරියට නිවැරදිව කරගෙන යන්න. අපේ එක්ස්පීරියන්ස් ගොඩක් වැඩි. මයිග්‍රේෂන් නීතිඥවරුන්ගේ හරහා තමයි අපි වැඩ කරන්නේ. හැබැයි මයිග්‍රේෂන් නීතිඥවරුන්ට වඩා ප්‍රායෝගික දැනුමක් අපිට තියෙනවා. අපි අද වෙනතුරු කිසිම ෆයිල් එකක් මාරා රෙජිස්ටර්ඩ් නීතිඥ අධීක්ෂණයකින් තොරව අපි යොමු කරලා නැහැ. නීතිඥවරුන්ට පෙර කළ යුතු වැඩ කොටස තමයි අපි අතින් කරන්නේ. අපි කරන්නේ ඔබගේ CV එකට ගැලපෙන ඔබට සේවාදායකයෙක් මුණ ගැස්වීම පමණයි. ඔබ දෙගොල්ලෝ අතර සම්බන්ධීකරණය අපි ජෙනුයින් කරනවා. ඒ සම්බන්ධ වීමෙන් පසුව ඔහුනුත් ඔබත් අතර ඇති වෙන සංවාදයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපට ජොබ් කොන්ට්‍රැක්ට් එකක් ලබා ගැනීම හැකියාව තියෙන්නේ. එවැනි ජොබ් කොන්ට්‍රැක්ට් එකක් ලබා ගත්තොත් කිසිම රිජෙක්ෂන් එකක් නැතුව අවංකව වැඩ කටයුතු වෙලා තියෙනවා. මගේ අද වනතුරු 25 නොවැම්බර් වෙනකම් මගේ කිසිදු වර්ක් වීසා එකක් රිජෙක්ට් වෙලා නැහැ. මගේ කිසිම වර්ක් වීසා එකකට ගියාට පසුව හරි කිසිම කම්ප්ලේන් එකක් නැහැ. ඒ කරලා තියෙන සෑම දෙයක්ම ඉතා සාර්ථකව සිදු වෙලා තියෙනවා. මොකද අපි සාර්ථක පදනමක ඉඳලා වැඩ කටයුතු කරන නිසා. අද මට කමෙන්ට් එකක් තිබ්බා ඕගොල්ලන්ගේ රට යනවා නම් කෝ ඒගොල්ලන්ගේ විස්තර කියලා. අපිට එහෙම පෙන්වන්න බෑ. අපි දාන සියලු දෙනාගේ දාන්න බැරි. ඔවුන්ගේ පුද්ගලික ජීවිතවල ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ප්‍රශ්න කරපු අවස්ථාවක් තියෙනවා. ඒකෙන්ද අපි මින් ඉදිරියට බොහෝ කල්පනා කරලා කීප දෙනෙක් විතරක් දාන්න බලාපොරොත්තු වෙනවා. මොකද සමහරක් අයට ගොඩක් ප්‍රශ්න මතුවුණා පහුගිය කාලේදී ඔවුන්ගේ දීපු කමෙන්ට්ස් නිසා. සමහරක් කැමති නැහැ ඔවුන්ගේ නෑදෑයෝ යාළුවෝක් දැනගන්නට ඔහු ඕස්ට්‍රේලියාව ගිහලා ස්ථාවර වෙනකම්. මොකද අපිට මේ වීසා එකක් හම්බුණා කියලා ඕස්ට්‍රේලියානු PR එකක් හම්බෙන්නේ නැහැ. ඔහුට අවශ්‍ය වෙනවා ඕස්ට්‍රේලියානු සිටිසන් ගන්නකම් තාවකාලික වීසා එකක් යට තියෙන්නේ. ඉතින් ඒකෙන්ද අපි ඔවුන්ගේ ආරක්ෂාව පිණිස බොහෝ විට වීඩියෝ කමෙන්ට්ස් දාන එක නවත්තයි. ඒ වුණාට අපි ආයතනය සාර්ථකයි. අපි තාමත් එදා වගේම වැඩ කරගෙන යනවා ඉතා සාර්ථකව. ඒකෙන්ද අපි අවංකව වැඩ කරමු. ඔබට සුදුසුකම් තියෙනවා නම් එන්න වර්ල්ඩ් වයිඩ් එකට ඔබගේ ඕස්ට්‍රේලියන් සිහිනය ඉටු කරගන්න පුළුවන්.